හායි කොහොමද ඔයාලට මේ පාර ඕඩර් එකේ මුලින්ම තියෙන්නේ අයිස් කියුබ් ට්‍රේ එකක්. මේක මම ගොඩක් වීඩියෝස් වල දැකලා තියෙනවා ජෙලි වර්ග, අයිස් වර්ග. එහෙම ඕක ඇතුළට මොනවා හරි මල් ඕනනම් දාලා එහෙම ඇතුළට මොනවා හරි දානවා නම් වතුර පුරවලා කෙලිම බෝලි වගේ අයිස් බෝල හදන්න පුළුවන්. ඒක ඇතුලේ මොනවා හරි තියෙන්න හරි නැතුව හරි නැත්තම් ජෙලි වතුර එක දාලත් ජෙලි බෝල හදා ගන්න පුළුවන් ඕකට. ඒක ටිකක් හිතුවට වඩා ටිකක් පොඩි. මොකද වීඩියෝස් වල එහෙම දැකලා තියෙනවා. මම ටිකක් ලොකු බෝල මේක හදන්න පුළුවන් ජෙලි බෝල එහෙම. මේකත් අයිස් කියුබ් ට්‍රේ එකක්ම තමයි. මේකේ චූටි කොටු අයිස් කියුබ් හදන්න පුළුවන්. මේක නම් මම ගත්තේ ඇත්තම පුත ලස්සන්ට අයිස් කියුබ් හදලා දාලා තියන්න පුළුවන්. ඒතකොට කෙනෙක් ආපුවම වතුර බීම හදනකොට කෝප්පෙට ගොඩක් දාලි වල අයිස් කැට ලස්සන්ට දෙන්න පුළුවන් කියලා තමයි ඕක ගත්තේ. ඒකත් හොඳ හાર્ඩ් සිලිකන් එකක් තිබ්බේ. කලින් අයිස් බෝල එක සිලිකන් නෙවෙයි, ඒක චුට්ටක් ප්ලාස්ටික්. මේ කොටු සිලිකන් මෝල්ඩ් එක සිලිකන් එකක්. ඒක හොඳ හයිය සිලිකන් එකක්. මේක අර පොඩි ළමයි ඉපදුනහම ඒගොල්ලන්ගේ ෆොටෝ දාලා තියන්නේ. ගෙදර සාලෙන් අර තියලා තියන්න ගන්න ෆොටෝ ෆ්‍රේම් එක වගේ එකක්. මේකට බබාලගේ ස්කෑන් රිපෝට් එකේ ෆොටෝ එකක් එක පැත්තකට දානවා. අනිත් පැත්තට එයාගේ ගොඩක් අය කරන්නේ ඒගොල්ලන් කකුල් දෙක පේන්ට් කරලා කකුල් දෙක තියලා එතන යටින් නම වයස නැහැ බර දිග ඒ විස්තර දාලා ඕකේ තියෙන්නේ සාලේ. මේක නම් ගත්තේ අක්කගේ බබාට. ඒක හිටවල තියන්න වෙනම ලී ෆ්‍රේම් කෑලි දෙකක් හම්බ වෙනවා. ඒ දෙක එකට එකතු කරලා තමයි ඒක හදන්න තියෙන්නේ. ඔය ක්ලිප්ස් දෙක එතනින් අලවන්න තියෙන්නේ. ඒගොල්ලෝ ඩබල් ටේප් ගහලාමයි තියෙන්නේ. ඒ ඩබල් ටේප් කෑලි දෙක ගලවලා එතන ක්ලිප් කරන්න තියෙන්නේ. ඒතකොට ෆොටෝ එක එල්ලන්න පුළුවන්. ඕනනම් වෙන ෆොටෝ එකක් දානවා නම් ඒක ගලවලා අයින් කරලා වෙන ෆොටෝ එකක් දාන්න. එහෙම වෙනස් කරගන්නත් පුළුවන්. මේ වීඩියෝ එකකවත් උඩ වැදිලා නැහැ. මං හිතුවා වීඩියෝ කරද්දී වැදෙන්න ඕන ටික වැදෙනවා කියලා. ඒ උඩ ටික ඔක්කොම කැපිලා තියෙන්නේ. ඒකින්ද මම ආපහු අලුතෙන් වීඩියෝ කරපු ටික ඕවලේ කරලා යටින් ඔයගලන්ට පේන්න දාන්නම්. එතන මොකද්ද තියෙන්නේ කියලා. නැත්තම් ඒක වැඩක් නැති හින්දා අපරාධ හින්දා අන්බොක්සින් වීඩියෝ එක එහෙමම දැම්මා. ඒකට උඩින් මං ආපහු හරි වීඩියෝ එකක් දැම්ම පොඩිවට. භාගයක් පේනවා. අර උඩ ටික තමයි පේන්නේ නැත්තේ. ඒක එච්චරම ලොකු අවුලක් නැහැ. ඒක ගැන හිතන්න එපා. යටින් මම වෙනම වීඩියෝ එක දානවා. මේක මග් එක මට මේක ෆ්‍රී හම්බුනේ. ඉතින් මේකේ ෆ්‍රී අයිටම්ස් 3ක් හම්බෙන එකට මේක එක අයිටම් එකක් විදිහට මම සිලෙක්ට් කරේ. මේකේ පින්ක් ඇෂ් දෙකම තිබ්බ. මම සිලෙක්ට් කරේ පින්ක් එක. මම තව දෙකක්ද කොහෙද දැම්මා. ඒක වෙනම ඕඩර් එකක ඇත්තේ. මේකත් හොඳ ලොකුවට තිබ්බා. මිලිලීටර් මං හිතන්නේ ඕකට 350ක් 400ක් වගේ අල්ලනවා ඇති. මොකද මේ මගේ ගොඩක් ලොකුයි. හොඳ සෙරමික් මග් එකක්. මේක 2000 ගාණක් වුණා නිකන් ප්‍රයිස් එක. ඒක හින්දා මම ඒක ෆ්‍රී ගත්තා.
ඊළඟට තියෙන්නේ ice cube tray එකක්. ඒකත් සිලිකන් එකක්. heart shape pink එකෙන් තමයි මම ගත්තේ. හැබැයි ඒක චුට්ටක් සිලිකන් එක quality මදි. මොකද ඒක අර විනිවිද පේන වගේ අයිස් වෙන්න දැම්මට පස්සේ මට හිතුණා ඒක කැඩී දන්නේ නැහැ කියලා. මම තාම පාවිච්චි කරේ නැහැ. පාවිච්චි කරලා බලලා කියන්නම් ඒක චුට්ටක් අර විනිවිද පේනවා වගේ. quality මදි කියලා මට නම් හිතුනේ. අවුලක් නැහැ shape chocolates හදන්න. එහෙම මොනට හරි ඕන වුණොත් කියලා ගත් ජෙලි වලට. ඒක හයියයි. පින්ක් එක විනිවිද පේන තරම් තුනී ගොඩක්. අරක තික් හොඳ තික් එකට තියෙනවා. මේකත් ෆ්‍රී හම්බුනේ මට. ඒක පළතුරු දාන වට්ටිය මේසෙ උඩින් තියන්නේ හැම මම පැන්ටි টොප් එකේ කෝණ එකට තියන්න ගත්තේ. හැබැයි ඒක චුට්ට හිතුවට වඩා පොඩි. සාමාන්‍ය සයිස් එකට තියෙනවා කෙහෙල් ලැබඩියක්. තව පළතුරු 4ක් 5ක් වගේ දාන්න පුළුවන්. මේ හැම එකම ක්ලෝස් අප් එකක් යටින් දාන්න. ඒකේ වෙනම යටින් හිල් තියෙනවා වතුර අයින් වෙන්න, වතුර ටික බේරෙන්න. තව කටක් කපලා තියෙනවා. ඒකේ උඩින් වතුර යවලා හොදලි වෙලා උඩින් වතුර යවන්න ලේසි වෙන්න. මේකේ තව බ්ලූ කලර් එකේ තිබ්බේ බෝ එකක්. මේකේ පින්ක් එක හાર્ට් එකක් තිබ්බේ. මම කලින් බෝ එකට ගත්ත බෝ තීම් එකකින් ගත්ත සුප් බෝල් වලට තමයි මම හරියන්න මේකත් ගත්තේ. ඒතර ලස්සන හින්දා මේ තියෙන්නේ ඔක්කොම බඩු ටික මම වෙන වෙනම එකට වීඩියෝ කරපු ටික. මේ ඔක්කොම ඇත්තටම කිව්වොත් හොඳටම තිබ්බා. කිසිම අවුලක් නැහැ. අර හાર્ඩ් සිලිකන් මෝල්ඩ් එක විතරයි පොඩ්ඩක් අර හයිය මදි. හයිය නෙවෙයි තික් එක මදි. නැත්තම් ඕවරෝල් ඔක්කොම හොඳයි. මේ පාර සෙට් එක නම් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් බයි.